ක්‍රිස්තු වර්ෂ 1153 දී පරාක්‍රමබාහු කුමාරයා දක්ෂිණ දේශයේ පාලකයා බවට පත් වෙනකොට අපේ රට පාලන එක්ක තුනකට බෙදලා තිබුණා. පොළොන්නරුව පාලනය කළේ දෙවන ගජබාහු රජතුමා. රෝහණය පාලනය කළේ මානාභරණ කියලා රජතුමා. එතකොට පරාක්‍රමබාහු කුමාරයාට එනද පරාක්‍රමබාහු රජතුමාට දක්ෂිණ දේශයේ පාලකයාට අවශ්‍යතාවය තිබුණා ලක්දිව ශේෂත් කරන්න. ඒකෙදී ඔහු ප්‍රථමයෙන් කළේ පොළොන්නරුව පහර දීලා දෙවන ගජබාහු රජතුමා පරාජයට පත් කරලා රජන ප්‍රදේශයේ අත්පත් කරගෙන. නමුත් ඔහුට තිබුණු ප්‍රබලම අභියෝගයක් තමයි ඒ වෙනකොට දළදා වහන්සේ වැඩ සිටියේ රෝහණ දේශයේ. ඒ පරාක්‍රමබාහු රජතුමා රෝහණ දේශයත් එක්ක සටන් කරලා මානාභරණ පරාජයට පත් කළා. මානාභරණගේ මෑණියන් දළදා වහන්සේ තමන් සතු කරගෙන විශාල වශයෙන් සේනා සංවිධානය කරමින් පරාක්‍රමබාහු රජුට විශාල අභියෝගයක් වුණා. එතකොට රජරට ප්‍රදේශයේ දක්ෂිණ දේශයේ අත්පත් කරගත්තත් දළදා වහන්සේ තමා සතු නොවීම නිසා පරාක්‍රමබාහු රජුන්ට අභිෂේකය පැවැත්වීමේ ගැටලුව උදා වුණා. ඒ නිසා පරාක්‍රමබාහු රජතුමා සේනාංක 3ක් යොදවලා රෝහණය ආක්‍රමණය කරලා ජීවිත විශාල ප්‍රමාණයක් නැති කරලා දළදා වහන්සේ තමා සතු කර ගැනීම සඳහා කටයුතු කළා. ඒ අනුව මානාභරණ රජතුමාගේ මෑණියන් සුගලා දේවිය දැවැන්ත සටනකින් උඩුම්දොර කියන ප්‍රදේශයේදී පරාජයට පත් කළා. දළදා වහන්සේ තමා සතු කරගෙන දළදා වහන්සේ මහා හරසරින් මහා භක්තියකින් නැවත පොළොන්නරුවට වැඩම කරවලා දළදා මාලිගාවක් ඉදි කළා. දළදා මාලිගාවේ තැන්පත් කළා. අභිෂේකය පවත්වලා මේ රටේ අගරජ බවට පත් වුණා.